නුගේගොඩ ශාන්ත ජෝන්ස් විද්‍යාලය සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර පැවැත්වෙන ජයවර්ධනපුර හටන මහා ක්‍රිකට් තරගයේ මෙවර පැවැත්වෙන්නේ 26 වෙනි වරටයි. මේ දක්වා පැවති තරග 25න් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ අවස්ථා දෙකකදී මහා ක්‍රිකට් තරගයේ ජයගෙන ඇති අතර නුගේගොඩ ශාන්ත ජෝන්ස් විද්‍යාලය මහා ක්‍රිකට් තරග ජයක් අපේක්ෂාවෙන් මෙවර තරග බිමට පිවිසෙනවා. මේ පාර සීසන් එකේ මැච් 7ක් ගාලා තියෙන ෆස්ට් රවුන්ඩ්. ඒකෙන් මැච් 5 පූර්ණ තරගාවලි ජයක් ලබාගෙන තියෙනවා. ඉතුරු තරග ෆස්ට් ඉනින් දෙකක් ගිහිලා තියෙනවා. අපි මේ වෙනට සෙකන්ඩ් රවුන්ඩ් ඇවිල්ලා තියෙනවා. අපේ බෝලින් බැටින් අතින් ගත්තොත් ලකුණු 400 සීමාව පව කරපු දෙදෙනෙක් ඉන්නවා. තව විකට් 30 සීමාව පව කරපු දෙදෙනෙක් ඉන්නවා. ඉතින් අපි 26 වෙනි ජයවර්ධන සටනට හොඳින් සූදානම්ෙන් සිටිනවා. මෙවර අපි ටූර්නමන්ට් එකේ සීසන් එකේ මැච් 14ක් ගැහුවා. මැච් 14න් ටූර්නමන්ට් මැච් එකේ පළවෙනි වටේ මැච් 6 මැච් 5ක් අපි දින්නා. 3ක් අවුට් වින් කරා. ට්‍රැඩිෂනල් මැච් ඔක්කොම අපි දින්නා. ඊට පස්සේ මෙවර ලකුණු 700 පව කරපු ක්‍රීඩකයන් දෙන්නෙක් ඉන්නා. ලකුණු 600 පව කරපු ක්‍රීඩකයෙක් ඉන්නා. ඉතුරු ක්‍රීඩකයන් හතර දෙනෙක්ම ලකුණු 400 පව කරලා තියෙන්නේ. ඒ වැඩිම ලකුණු ලාභය වෙන්නේ මම. දෙවෙනි වැඩිම ලකුණු 600 පව කරපු ක්‍රීඩකයන් දෙන්නෙක් ඉන්නා. ඒ දෙන්න තමයි චෙනුක මිත්තරයි නදී සත්තිරුයි. විකට් 50 පව කරපු ක්‍රීඩකයෙක් ඉන්නා. භාව චමත්කාර. විකට් 40 පව කරපු ක්‍රීඩකයන් තුන් දෙනෙක් ඉන්නා. ඊට පස්සේ විකට් 30 පව කරපු ක්‍රීඩකයන් දෙන්නෙක් ඉන්නා. 26 වෙනි ජයවර්ධනපුර හටන මහා ක්‍රිකට් තරගය මාර්තු 31 සහ අප්‍රේල් 1 යන දෙදින